everyone, welcome back to my channel. ඉතින් අද අරගෙන ආවේ සතියක විතර vlog එකක්. සතියක් කිව්වට දවස් 4ක විතර vlog එකක්. මේ සතිය ගැන කිව්වොත් පාරටම දිය වුණ සතියක්. ඉතින් අපි බලමු කොහොමද මේ සතිය ගෙවෙන්නේ කියලා. ඉතින් දැන් මේ මම යන්න හදන්නේ අපේ අද තමයි කැම්පස් එකේ පිළිගැනීම දවස. ඉතින් මම තනියම නෙමෙයි යන්නේ, තාත්තත් එක්ක යන්නේ. මේ ලැතවි ලෑස්ති වුණාට දැන් හොඳටම පරක්කු වෙලා තියෙන්නේ. කොහොම හරි මං එතනට යද්දී පැයක් විතර ගිහිල්ලා අන්තිම ඒ වුණාට මම ගියට පස්සේ තව ළමයි දෙන්නෙක් විතර ආවා. ඊට පස්සේ පරක්කු වෙලා ගිහිල්ලා තව ළමයි දෙන්නෙක් විතර ආවම මාර සතුටුයි. මට පස්සෙත් ළමයි දෙන්නෙක් විතර ආවනේ. ඒ නිසා මාර සතුටුයි. ඒතකොට මන් නෙමෙයිනේ පරක්කු වෙලාම ආපු ළමයා. කොළඹට යන ගම සුපුරුදු පරිදි හොඳ නිින්දක් දාගෙන ගියා. තාත්තගේ වැඩේ ඉතින් ඕක තමයි. ගන්න කිව්ව 11 වෙනිදාට කලින් එක. පාටක් කිව්ව. ඊට පස්සේ ඒක ඉවරලා ගියා තාත්තත් එක්ක සාරි එකක් ගන්න. එතන සාරි මාර මඩුයි හෝල්සේල් ප්‍රයිස් එකටම තමයි එකක් ගත්තත් දෙන්නේ. මොකද ඒකේ නම සානියා සිල්ක් කියලා ෂොප් එකක්. ඒක තියෙන්නේ පිටකොටුවේ සෙකන්ඩ් ෆ්ලෝර් ස්ට්‍රීට් එකේ. ඊට පස්සේ අපි ඒකට අරගෙන ස්ටේෂන් එකට ගියා. ඊට පස්සේ හැමෝම ගෙදර ඇවිල්ලා ටග් ගාලා ලෑස්ති වෙලා වැඩ කරන තැනට ගියා. මේ තියෙන මම වැඩ කරන ෂොප් එක. ඉතින් මෙතන වැඩ කරන් තියෙන ෂිෆ්ට් එකට ඉතින් ඉගෙන ගන්න ගමන් වැඩ ටිකක් කරගෙන යන්න පුළුවන්, ජොබ් එකක් කරගන්න පුළුවන්. ඊට පස්සේ ගිය ගමන් නැති බඩු ටික බලලා ඒකේ බිල් එක ලියලා දැම්මා. ඉස්සරහ කොහොම හරි කෑම එකකුත් හම්බුණා. ඒකත් කාලා මේ තියෙන්නේ ඊළඟ දවසේ මේ අපේ ඔරියන්ටේෂන් එකේ සෙකන්ඩ් ඩේ එක. ෆස්ට් ඩේ එකේ මට වීඩියෝස් ගන්න බැරි වුණා. කුමාරි මේ සෙකන්ඩ් ඩේ එක එදා මං ගියේ තනියම. ඊට පස්සේ මම යනකම් මම යාළුවට කිව්වා මොකද මට පාර මතක නැහැ. කොහොම හරි අපි තුන් දෙනාත් එක්ක ඊට පස්සේ ගියා. ඒ අද්දිත් අදත් පටන් අරගෙන තමයි තිබුණේ. That is also ragging. That mental harassment also ragging. And it should not be tolerated. Right? Keep that in mind. So these are the generally අපේ ෆැකල්ටි දෙක තියෙන වෙන වෙනම. එතකොට අපේ ලෙක්චර්ස් තියෙන මෙතන නෙමෙයි. අපේ එක තියෙන වෙන තැනක. How did they start here? How did their experiences and everything they are going to tell you. I think this is very important for you. Because you are just beginners. So listening is very important. So in the back. ඉතින් ඒ ඉවර වෙලා ගෙදර ඇවිත් වශයක් දාගෙන කෑවා. ඉතින් මේ පේනවනේ අපේ තාත්තගේ උයද්දිත් මේක තමයි හොබි එක. මේ තියන්නේ ඊට පස්සේ දවසේ රෑ ගියා මියුසිකල් ෂෝ එකකට.
පිස්සු හැදිලා වගේ නටන්නේ අපේ අක්කා. අනිත් එක නට මල්ලි කෙනෙක්. දැන් මම මේකට ආවට මට හෙට කෝස් එකේ එක්සෑම් එක තියෙනවා. කොහොම හරි මේ කියලා ගෙදර යද්දී 2:00 විතර ඇති. ඒ ගිහිල්ලා මට ඊට පස්සේ උදේ හැරුන්නේ නෑ. මම එදා කෝස් එකට ගියේ නෑ. මේ තියෙන්නේ එදා දවසේ වීඩියෝ මුකුත් නැහැ. මේ තියෙන්නේ ඊට පස්සේ දවසේ මේ පළවෙනි අපිට ලෙක්චර්ස් තිබ්බ පළවෙනි දවසේ කැම්පස් එකේ. අදත් හොඳටම පාක් කළා තිබුණේ. ඉතින් ඒ නිසා පිග්මි එකක් දාගෙන ඒකේ ගියා. ඒ යද්දිත් කොහොම හරි ඒත් පරක්කුයි. ඉතින් මෙතනින් මේ විදිහට මේ vlog එක ඉවර වෙනවා. ඊළඟ vlog එකෙන් හම්බ වෙනකන් ගිහින් එන්න. bye.